ඒ මචං මම දාපු අලුත් ප්‍රොෆයිල් පික්චර් එකට ලයික් එකක් දාපන්කෝ. කොහොමද මගේ ලුක් එක? ලුක් එක නම් මරු මචං. හැබැයි සිලින්ඩර් දාලා වැඩිකමට උඹේ නහයයි කන් දෙකයි මැකිලම ගිහිල්ලා. හරියට හැරි පොටර් එකේ ඉන්න වොල්ඩමෝට් වගේමයි. මේ ඉරිසියාවට මොනවද කියන්නේ? නෑ මම මේ ඉරිසියාවට කියනවා නෙමෙයි. තව එක ෆිල්ටර් එකක්වත් උඹ දැම්මොත් උඹවම අකුරු දාන් වෙලා යනවා අනිවාර්යෙන්ම. ඔන්න ඔය වගේ වීඩියෝ සදන හැටි තමම් අපි අද කතා කරන්න යන්නේ. ඉතින් ඔයාලට මං අද කියලා දෙන ක්‍රමෙන් කිසිම AI සයිට් එකක් භාවිතා කරන්නේ නැතුව මෙන්න මේ වගේ 3D කාටුන් හදාගන්න පුළුවන්. ඉතින් මේකෙදි ඔයාලට මෙන්න මේ වගේ Tamanටම කැමති කැරක්ටර් එකක් කස්ටමයිස් කරගන්නත් පුළුවන්. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු මම මේ වැඩේ කරගන්නේ කොහොමද කියලා. ඉතින් channel එක subscribe කරලා නැති අය අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා. ඉතින්වා මුලින්ම මේ විදියට Google එකට ඇවිල්ලා Plotagon Studio download for PC කියලා සර්ච් කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ link එක ක්ලික් කරලා ඔයාලගේ official site එකට යන්න. ඉතින් official site එකට ගියාට පස්සේ ඔයාලට පල්ලෙහාම බලා ගන්න පුළුවන් get it on Windows කියලා බටන් එකක්. ඔයා ඒක උඩ ක්ලික් කරගන්න ඕනේ. ඉතින් මේක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලට මේ Plotagon Studio කියන app එක download කරගන්න පුළුවන්. ඉතින් ඔයා app එක download කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදියට setup file එකක් බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඔයා මුලින්ම මේක උඩ double click කරලා මේක install කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ අර බලන්න මෙතනින් agree කියන එකට ටික් එක දාලා මෙතනින් location එක උද්දීලා install කියන බටන් එක උඩ click කරගන්න. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේක install වෙන්න පටන් ගන්න තියෙනවා. ඉතින් ඔයාලට දැන් තියෙන්නේ මේ finish කියන බටන් එක උඩ click කරගන්න එක. හරි. ඉතින් අපි දැන් අපේ app එක open කරගෙන බලමු. හරි දැන් අපි app එකට ගිහින් ඉන්නේ. ඉතින් ඔයා මුලින්ම මේකට sign up වෙන්න ඕනේ. ඉතින් ඔයාට account එකක් තියෙනවා නම් මෙතනින් ඔයාගේ email එකයි password එකයි type කරගන්න පුළුවන්. ඉතින් ඔයාට දැනටමත් account එකක් නැත්නම් ඔයාට මෙතන මේ sign up කියන බටන් එක උඩ click කරලා මේ විදිහට ඔයාගේ details ටික දාලා ඔයාට account එකක් හදාගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් මේකට password එකක් දෙද්දී ඔයාලට මතක හිටින password එකක් දෙන්න. හරි දැන් ඔයාලට තියෙන්නේ මෙතන මේ sign up with email කියන බටන් එක උඩ click කරගන්න එක. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට verification code එකක් ඔයාලට ඉවලා තියෙනවා. ඉතින් දැන් මම මේ විදිහට email එකට ඇවිල්ලා මගේ verification code එක මෙතනින් type කරගන්නවා. ඉතින් මේක type කරගත්තට පස්සේ ඔයාලට තියෙන්නේ මෙතනින් verify email කියන එක උඩ click කරගන්න එක. ඉතින් අපි මුලින්ම අපේ app එකට ආපු ගමන් අපිට මෙන්න මේ වගේ interface එකක් තමයි හම්බෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් තියෙනවා there are 30 days left in your free trial කියලා. ඉතින් ඒ කියන්නේ ඔයාලට log ගුණ ගමන් දවස් 30ක free trial එකක් දීලා දෙනවා. ඉතින් මේ free trial එක ඉවර වුණාට පස්සේ ඔයාලට සමහර backgrounds characters වගේ දේවල් lock වෙනවා. ඉතින් ඔයාගේ free trial එක ඉවර වුණත් ඔයාලට සාමාන්‍යයෙන් normal animations මේකෙන් හදාගන්න පුළුවන්. හරි දැන් අපි අපේ වීඩියෝ එක හදාගෙන බලමු. ඉතින් ඒකට මෙතන මේ create video කියන බටන් එක උඩ click කරන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මෙන්න මේ icon එක උඩ click කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ආර බලන්න මෙන්න මේ scene කියන බටන් එක උඩ click කරන්න. ඉතින් scene කියන එක ඔයාලට සරලව මතක තියාගන්න පුළුවන් යම් කිසි තැනක් කියලා. ඒ කියන්නේ classroom එකක් නම් ඔයාලට පුළුවන් classroom එකක් select කරලා දෙන්න. ඉතින් එහෙම නැත්නම් coffee shop එකක් නම් ඔයාලට පුළුවන් ඒ වගේ තැනක් select කරලා දෙන්න. ඉතින් මම මේ විදිහට මම කැමති scene එක මෙතනින් select කරගන්නවා. ඉතින් අපි සිලෙක්ට් කරපු තැන එහෙමත් නැත්නම් අපේ සීන් එකේ ඉන්න ඕන කැරක්ටර්ස් ටික අපිට දාගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් මේ කැරක්ටර්ස් ඇඩ් කරගන්න මෙතන no character කියන බටන් එක උඩ ක්ලික් කරගන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට එයාලා කැරක්ටර්ස් ගොඩක් ඔයාලට දීලා දෙනවා. ඉතින් එහෙමත් නැත්නම් ඔයාටම කියලා කැරක්ටර් එකක් ඔයාලට හදාගන්නත් පුළුවන්. හරි දැන් අපි අපිටම කියලා කැරක්ටර් එකක් මෙතනින් හදාගමු. ඒ වැඩේ කරගන්න ඔයා මෙතන මේ create character කියන එක උඩ ක්ලික් කරන්න ඕනේ. ඉතින් ඊට පස්සේ අපිට මේ විදිහට කැරක්ටර් එකක් එනවා බලා ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට තෝරන්න පුළුවන් මෙයා ෆීමේල් කෙනෙක්ද මේල් කෙනෙක්ද කියලා. ඉතින් මම මේ විදිහට මේල් කියන එක දාලා මෙයාගේ ෆේස් ෂේප් එකට යනවා. හරි දැන් මම මේ විදිහට මේ රවුන්ඩ් මූණ උඩ ක්ලික් කරනවා. ඉතින් දැන් බලා ගන්න පුළුවන් මේක මේ විදිහට අපේ මූණට ඇඩ් වෙලා තියෙනවා. ඉතින් දැන් අපි මෙයාගේ hair එක කොයි වගේ වෙන්න ඕනද කියලා select කරමු. ඉතින් මං හිතනවා මෙන්න මේ hair එක හොඳයි කියලා. ඉතින් මං මේ hair එක select කරලා මේකේ hair color එක පොඩ්ඩක් මාරු කරගන්නවා. ඉතින් ඊළඟට අපි මේ විදිහට eye color එක select කරමු. ඉතින් මම මේ විදිහට නිල් පාට eye color එකක් දාගන්නවා. ඉතින් මම මේව මොනවත් ඇඩ් කරන්න යන්නේ නැහැ. මං eyebrows එක පොඩ්ඩක් වෙනස් කරගන්නවා.
ඉතින් ඔන්න මම දැන් මෙයාට මෙන්න මේ විදිහට ග්ලාස් එකකුත් සිලෙක්ට් කරලා දෙනවා. ඉතින් දැන් අපිට තියෙන්නේ මෙයාට පොඩි ඇඳුමක් සිලෙක්ට් කරන එක. ඉතින් මම මේ විදිහට මුලින්ම මෙයාට ෂර්ට් එකක් සිලෙක්ට් කරගන්නයි යන්නේ. ඉතින් මං හිතනවා මෙන්න මේ ඇඳුම හොඳයි කියලා. ඉතින් ඒ හින්දා මං එන්නේ ඇඳුම සිලෙක්ට් කරගන්නවා. ඉතින් ඊළඟට ඔයාලට තියෙන්නේ මෙයාට ට්‍රවුස් එකක් සිලෙක්ට් කරන එක. ඉතින් ඒකටත් ඔයාලට බලා ගන්න පුළුවන් ගොඩක් ට්‍රවුසර්ස් මෙතන තියෙනවා. මං ඉතින් මෙන්න මේ ට්‍රවුස් එක සිලෙක්ට් කරනවා. ඉතින් ඒ වගේ මම මෙයාට සපත්තු දෙකකුත් සිලෙක්ට් කරනවා. ඉතින් දැන් ඔයාලට පුළුවන් මෙතන ක්ලික් කරලා නමක් ඇඩ් කරන්න. ඉතින් ඔක්කොම කරාට පස්සේ මෙතනින් ඩන් කියන බටන් එක උඩ ක්ලික් කරන්න පුළුවන්. ඉතින් ඩන් කියන බටන් එක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලට මේ විදිහට අපේ කැරක්ටර් එක මෙතන අපිය වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයා ඒ කැරක්ටර් එක උඩ ක්ලික් කරලා අපේ සීන් එකට ඒ කැරක්ටර් එක ගන්න ඕනේ. හරි දැන් මම මේ විදිහට මගේ කැරක්ටර් එකත් ගත්තා. ඉතින් දැන් ඔයාලට තියෙන්නේ ආයෙ මෙතන මේ no character කියන එක උඩ ක්ලික් කරලා ඔයාගේ අනිත් කැරක්ටර් එකත් ඩිසයින් කරගන්න එක. ඉතින් මම මේ විදිහට මම කලින් කියලා දුන්න විදිහටම තව කැරක්ටර් එකක් මෙතනින් ඩිසයින් කරගන්නවා. මේ විදිහට කැරක්ටර් එක ඩිසයින් කරාට පස්සේ අනිවාර්යයෙන්ම මෙයාට මොකක් හරි නමක් දීලා මෙතනින් ඩන් කියන බටන් එක උඩ ක්ලික් කරගන්න ඕනේ. ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් අපි හදපු අනිත් කැරක්ටර් එකත් මෙතන අපිය වෙලා තියෙනවා. ඉතින් දැන් ඔයා කරන්න ඕනේ ඒ කැරක්ටර් එක උඩ ක්ලික් කරලා එයාවත් අපි සීන් එකට ඇඩ් කරගන්න එක. ඉතින් දැන් අපිට කරන්න තියෙන්නේ මේ දෙන්න අතර සිදුවන දෙබස හදන එක. ඉතින් ඔයාලට පුළුවන් මෙතන මේ chat icon එක උඩ ක්ලික් කරලා ඔයාට මුලින්ම කතා කරවන්න ඕන කැරක්ටර් එකගේ නම මෙතනින් සිලෙක්ට් කරන්න. හරි දැන් මම මගේ කැරක්ටර් එක මේ විදිහට සිලෙක්ට් කරලා මෙතන තියෙන මයික් අයිකන් එකට යනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ මයික් අයිකන් එකට ගිහිල්ලා මෙතන රතු පාට මයික් බටන් එක උඩ ක්ලික් කරලා ඔයාට මේ කැරක්ටර් එක කතා කරන්න ඕන එක මයික් එකට කියන්න. ඉතින් දැන් මම මේ විදිහට මගේ මයික් බටන් එක උඩ ක්ලික් කරලා මං හදාගත්තු පොඩි දෙබස මෙන්න මේ විදිහට මයික් එකට කියනවා. ඉතින් ඔයා රෙකෝඩ් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙතන මේ හරි ලකුණ උඩ ක්ලික් කරලා මේ ඔඩියෝ එක මේ කැරක්ටර් එකට ඇඩ් කරගන්න. හරි දැන් මම මගේ අනිත් කැරක්ටර් එකටත් දෙබසක් ඇඩ් කරන්න යන්නේ. ඉතින් ඒකට ඔයාලට පුළුවන් මෙතන මේ chat icon එක උඩ ආයෙ ක්ලික් කරලා මෙතන no character කියන එකෙන් අපේ අනිත් කැරක්ටර් එකේ නම සිලෙක්ට් කරන්න. ඉතින් එහෙම සිලෙක්ට් කරාට පස්සේ ඔයාලට මේකෙත් කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට මයික් කියන icon එක උඩ ක්ලික් කරගන්න එක. ඉතින් මේ විදිහට මයික් කියන icon එක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලට පුළුවන් කලින් කරපු විදිහටම මෙයාටත් voice එකක් රෙකෝඩ් කරලා ඒක සේව් කරගන්න. ඉතින් ඔයාගේ කටහඬ ගැන හිතන්න එපා. ඉතින් අපි CapCut එකෙන් එඩිට් කරද්දි මේ දෙන්නයි කටහඬ වෙනස් කරලා හදනවා. ඉතින් ඒ හින්දා ඔයාට පුළුවන් විදිහට ඔයාගේ කටහඬින් මේ දෙන්නටම voice කරන්න. ඔන්න ඉතින් මම දැන් voice කරලා නම් ඉවරයි. ඉතින් බලන්නකෝ මම voice කරලා තියෙන හැටි. ඉතින් මම මුලින්ම සනුක කියන කැරක්ටර් එකට voice කරලා හිටියා. ඉතින් ඊට පස්සේ මම ආයේ කමල් කියන කැරක්ටර් එක සිලෙක්ට් කරලා එයාට voice එකක් දුන්නා. ඉතින් ඊටත් පස්සේ මම ආයේ සනුක කියන කැරක්ටර් එක සිලෙක්ට් කරලා එයාට තව voice එකක් දුන්නා. ඉතින් අන්තිමේට මම කමල් කියන කැරක්ටර් එක සිලෙක්ට් කරලා එයාටත් voice එකක් දීලා තියෙනවා. ඉතින් දැන් ඔයාලා මෙතනින් ක්ලික් කරලා මේක play කරලා බලන්නත් පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙයාලා දෙපසක් කියද්දී එයාලා නිකන් සීරුවෙන් හිටගෙන තමයි කියන්නේ. ඉතින් අපි මෙතන මේ natural කියන එක උඩ ක්ලික් කරලා මේ වගේ animations දාගන්නදී මෙයාලා ඒ animation එක කර කර තමයි අපේ voice එක කියන්නේ. ඉතින් එතකොට අපේ animation එකට ගොඩක් හොඳ look එකක් එනවා. ඉතින් මම මේ විදිහට මගේ voice වලට ගැලපෙන animations ටිකක් මේ වීඩියෝ එකට දාගෙන තියෙනවා. හරි දැන් අපි අපේ වැඩේ කරගෙන ඉවරයි. ඉතින් ඔයාලට මතකයිනේ අපි මේ animation එක හැදුවේ එකම තැනක. ඒ කියන්නේ එකම scene එකේ තමයි අපි මේ animation එක හැදුවේ. ඉතින් ඔයාට ඕනේ නම් මේ animation එක තව දික් කරගන්න පුළුවන්. ඉතින් ඔයාට ඒක දික් කරගන්න ඕනේ නම් තව scenes add කරන්න පුළුවන්. ඉතින් ඔයාට scene add කරන එකත් normally කරගන්න පුළුවන්. අපි පළවෙනියටම scene එකක් add කරා වගේ. හරි දැන් ඉතින් අපි මේ වීඩියෝ එක හදලා ඉවරයි. ඉතින් දැන් අපිට තියෙන්නේ මේ වීඩියෝ එක export කරගන්න එක. ඉතින් ඒකට ඔයාලට තියෙන්නේ මෙතන උඩ තියෙන බටන් එක උඩ ක්ලික් කරලා මෙතනින් render video කියන බටන් එක උඩ ක්ලික් කරගන්න එක. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට resolution එකක් select කරලා render video කියන බටන් එක උඩ ක්ලික් කරලා මෙතනින් export without subtitle කියන බටන් එක උඩ ක්ලික් කරගන්න. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ වීඩියෝ එක export වෙන්න පටන් ගන්න තියෙනවා.
ඉතින් අපේ වීඩියෝ එක එක්ස්පෝර්ට් වුණාට පස්සේ අපිට තව පොඩි වැඩක් කරගන්න තියෙනවා. ඉතින් ඒක තමයි අපිට මේකේ වොයිස් එක පොඩ්ඩක් එඩිට් කරගන්න ඕනේ. ඉතින් ඔයා කලින් මං දාපු ඉන්ට්‍රෝ වීඩියෝ එකේ දකින්න නැති මං හදලා තියෙන වීඩියෝ එක. ඉතින් මං ඒ වීඩියෝ එක රෙකෝඩ් කරේ මගේ කටහඬින්ම තමයි. ඉතින් මං එක්කෙනෙක්ගේ වොයිස් එක විතරක් චේන්ජ් කරලා තියෙනවා. දැන් අපි බලමු ඒ වැඩේ කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයා මුලින්ම CapCut කියන app එකට යන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් මේකේ free version එක ඔයාලට ගන්න බැරි නම් ඔයාලට මේකේ old version එකක් download කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට පරණ version එකක් download කරගන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම මගේ WhatsApp number එකට message එකක් දාන්න. ඉතින් එතකොට මම ආට link එක එවන්නම්. හරි දැන් ඔයා මුලින්ම මෙන්න මේ විදිහට CapCut එකට ඇවිල්ලා අපේ project එක මේකට import කරගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට අපි හදාගත්ත video එක මේකට import කරගන්නවා. ඔන්න දැන් ඔයා මේක පොඩ්ඩක් කට් කරගන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට කර්සර් එක අරන් ගිහිල්ලා මෙන්න මේ විදිහට සීන් එක මාරු වෙන තැනට තියලා මේ තියෙන ටූල් එකෙන් මේක කට් කරගන්න. ඉතින් ඒ වගේම ඔයාලට පුළුවන් අනිත් වීඩියෝ එකටත් මෙහෙම අරගෙන ගිහිල්ලා කර්සර් එක මේ වගේ මාරු වෙන තැනකට මේ විදිහට තියලා ඔයාලට පුළුවන් මේ මාරු වෙන තැනින් ආයෙ කට් එකක් දාගන්න. ඉතින් ඔයාලට පුළුවන් අනිත් ක්ලිප් එකටත් ඔන්න ඔය වැඩේම කරගන්න. හරි දැන් අපි මේ විදිහට වීඩියෝ එක කට් කරගෙන ඉවරයි. ඉතින් දැන් අපිට තියෙන වොයිස් එක චේන්ජ් කරන එක. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට වොයිස් එක චේන්ජ් කරගන්න ඕන කැරක්ටර් එකේ ක්ලිප් එක සිලෙක්ට් කරන්න. ඉතින් ඔයාලට පුළුවන් control ඔබාගෙන එයාගේ අනිත් ක්ලිප් එකත් මේ විදිහට සිලෙක්ට් කරන්න. ඉතින් මම මුලින්ම මෙයා කතා කරන පළවෙනි ක්ලිප් එක සිලෙක්ට් කරලා ඊට පස්සේ දෙවෙනි ක්ලිප් එකත් සිලෙක්ට් කරා. ඉතින් දැන් ඔයා මෙතනින් ඔඩියෝ කියන තැනට ගිහිල්ලා මෙතන වොයිස් ඉෆෙක්ට් කියන එකට ටික් එක දාලා ඔයාට කැමති ඉෆෙක්ට් එකක් මෙතනින් සිලෙක්ට් කරන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට ඩීප් කියන වොයිස් එක තමයි සිලෙක්ට් කරන්නේ. ඉතින් මම මේ විදිහට මේ ඔප්ෂන්ස් දෙක එහෙම කරලා මගේ කටහඬ හරියට හදා ගන්නවා. ඉතින් මේ වැඩේ කරලා ඉවර වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට එක කැරක්ටර් එකක් වෙනම වොයිස් එකකින් කතා කරනවා. ඒ වගේම අනිත් කැරක්ටර් එක normal වොයිස් එකකින් කතා කරනවා. ඉතින් දැන් අපි සම්පූර්ණයෙන්ම වීඩියෝ එක එඩිට් කරලා ඉවරයි. ඔන්න දැන් ඔයාලට තියෙන්නේ අපේ වීඩියෝ එක එක්ස්පෝර්ට් කරගන්න එක. ඉතින් ඒකට ඔයාලට පුළුවන් මෙතන උඩ තියෙන නිල් පාට එක්ස්පෝර්ට් බටන් එක උඩ ක්ලික් කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට අපේ ප්‍රොජෙක්ට් එකට නමක් දාන්න එනවා. ඉතින් මම මේ විදිහට මේ ප්‍රොජෙක්ට් එකට නමකුත් දාලා ඊට යටින් මම මේ විදිහට මේ වීඩියෝ එක සේව් වෙන්න ඕන තැන සිලෙක්ට් කරනවා. ඉතින් දැන් ඔයාලට තියෙන්නේ මෙන්න මේ විදිහට මේ settings ටික මේ විදිහටම හදාගෙන මෙතන පල්ලෙහෙන් තියෙන export කියන බටන් එක උඩ ක්ලික් කරන එක. මේ මචං මම දාපු අලුත් ප්‍රොෆයිල් පික්චර් එකට ලයික් එකක් දාපන්කෝ. කොහොමද මගේ ලුක් එක? ලුක් එක නම් මරු මචං. හැබැයි සිස්ටර් දාලා වැඩිකමට උඹේ නහයයි කන් දෙකයි මැකිලම ගිහිල්ලා. හරියට හැරි පොටර් එකේ ඉන්න වොල්ඩමෝට් වගේමයි. මේ ඉරිසියාවට මොනවද කියන්නේ? නෑ බන් මම මේ ඉරිසියාවට කියනවා නෙමෙයි තව එක ෆිල්ටර් එකක්වත් උඹ දැම්මොත් උඹවම අතුරුදහන් වෙලා යනවා අනිවාර්යයෙන්. ඉතින් යාළුවනේ අද ගෙනාව වීඩියෝ එකත් අනිවාර්යයෙන්ම වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. ඉතින් වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම දැම්ම වීඩියෝ එකට ලයික් එකක් දාලා මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් බලන්න ඕන නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් all දාලා තියාගන්න. එහෙනම් යාළුවනේ මම අදට ගිහින් එන්නම්. මගේ යාළුවෝ හැමෝටම සුබ දවසක්. I don't ever slow up, no I don't take shit. I got no love